හලෝ ඔන්න අද අපි ප්ලේ කරන්න පටන් ගන්න The Amazing Spider-Man 2 ගේම් එක. පටන් ගන්න ඉවට ඇත්තට මම මේක ගොඩක් ප්ලේ කරා. මම 140ක් දුක ප්ලේ කරලා තියෙන්නේ. දැන් මට ඉන්නේ වෙනම පරද්දන්න දැන් 180 ගණක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. වෙනම සීසන් එකේ 180 ගණක් කම්ප්ලීට් කරලා තියෙන්නේ. බලමු පොඩ්ඩක්. ඔන්න අපි ඉන්නවා මේකේ මේ සූට් මාරු ගන්නත් පුළුවන්. කොස්ටියුම්ස් ටික මම මේ ඔරිජිනල් එක දාලා තින්නේ. මීන් අපි පොඩ්ඩක් බලමුනේ පළහැඩ වැන්නලා. යන්න කියනවනේ කොයිද 100ට මීටර් 100 ගණනක් වුන් තියෙනවා. බලමු දෙලක් දාලා යන්න. හරි බලමු. මේකේ ග්‍රැෆික් නම් සුපිරියර්ම තියෙනවා මොබයිල් එකේ. දැන් PC එකේ තරම් මේක නැති වුණාට දැන් අපි පොඩ්ඩක් ඊට කලින් මේ රවුමක් ගහලිමු. නිකන් කොහොමද ඇක්ෂන් එහෙම කියලා බලන්න. යන්නේ ගෙලිම. මොකක්ද දන්න අපිට ගන්න තියෙන මිෂන් එක. පොඩි මිෂන් තියෙනවා සයිඩ් මිෂන් ටිකක්. ඒකෙන් පස්සේ තමයි අපිට වෙනම එක බොස් ෆයිට් එකක් තියෙන්නේ. බලමු ඕල් ෆ්‍රෝල් කාණ්ඩ මේකේ දුවන්න තියෙන්නේ. ඒක තමයි පොඩ්ඩකට අවුලක තියෙන්නේ. ඉතින් අවුලක් නැහැ. රියලිස්ටික් ගතිය පොඩ්ඩක් මදි වෙයි දෙන කැලේ. නැත්නම් ඉතින් ආය සුපිරිම මොබයිල් ගේම් එකක්. 2014 අනික මේක රිලීස් කරේ. අන්න එතන තමයි යන්න තියෙන්නේ. කවුද ඉන්නේ? බලමු. ගෑන් මෙම්බර් කෙනෙක්. ආයාට ඇටැක් කරලා හොස්පිටල් එකට යන්න තියෙනවා අපි. යම් හොස්පිටල් එකට. මට ටයිම් එකක් දීලා තින්නේ. මීටර් 900 ගණනක් තියෙනවා ඔය තප්පර ගන්නට. තප්පර 30ක් විතර මම හිතන්නේ ඒනේ. මේක මේ ස්විම් කරන එක මාරුවට තියෙනවා නිවරම. ඔව්. බිස්සා හැදලා තියෙන්නේ. ඊයෝ මීටර් 300 ගණන් යන්න බැරි වෙයිද? බලමු. මිෂන් ෆේල් වෙයිද දන්නේ නැහැ. මිෂන් ෆේල් එකට වැටෙනවා බලමු. උලන්න. එහෙම වෙනවා අක්කද මිෂන් කියන්නේ. අනේ වන්ද බලමු. මෙතනට යන්න තියෙනවා. හොස්පිටල් එකද? ඕනේ. බිලන්ස් එකක් තියෙනවා. ආගේ වර ගහන්න පන්නා. ඉතින් ගහලා දාන්න. ගහන්න. ෆයිටින් එක සුපිරියට තියෙනවා මම දැල් දාලා. මම කියන්න ඕනේ මම මේක ගහලා තියෙනවා. ඒ කියන්නේ මේ දැන් වෙනම ඉන්නේ 4 වෙනියට හරි පස්සේ නේ එහෙම. මීට වලින් ගැහුවා කියන්නේ ඉලෙක්ට්‍රෝත් එක ගැහුවා. තව නිව් ගොබ්ලින් මේ සෝරි ග්‍රීන් ගොබ්ලින්. නිව් ගොබ්ලින් කියන්නේ අර රේම් ස්පයිඩ් අර පළවෙනි ස්පයිඩර්මෑන්ගේ යාළුවානේ. මේ ඉන්නේ මේ නිව් ගොබ්ලින් නේ මේ ග්‍රීන් ගොබ්ලින්. අර Amazing Spider-Man 2 එකේ අවසානයේ ෆයිට් කරන්න එන්නේ අයල්. යා ගැහුවා තව රයිනෝ ඉන්නේ. රයිනෝනේ මේ රයිනෝ කර තට්ටේ ඉන්නේ. එයාත් එක පොඩි ෆයිට් එකක් ගියා. ඒ ටික තමයි තව රේවන්ට ගැහුවා. පොඩි හරි අමාරුකට තිබ්බේ රේවන් විතර. අනිත් ටික ලේසියෙන්ම ගැහුවා. ඒක එච්චර පොඩි මේ ෆයිට් එකක් තියෙන්නේ බලමු වෙනම හරි අමාරුයි කියලා. ගෑන් එඩි බ්ලොක් හොයන්නේ. එඩි බ්ලොක් කියන්නේ ඉතින් සෝරි මේ ස්පයිඩර්මෑන් 3 තිබ්බ අර වෙනම වෙන්නේ ඉන්නේ යා. දන්නවනේ ඉතින් අපි. එයාත් එක්ක පොඩි කේස් එකක් තියෙන්නේ. මං හිතන්නේ මේකේ වෙනම වෙන්නේ යා. පොඩ්ඩක් බලමු. ඩිස්කවර්. හරි. ආයතනක් කියලා යන්න අපි තියෙන්නේ. මේකේ බ්ලැක් කැටුත් ඉන්නවා. බ්ලැක් කැට් මේකේ තියෙන්නේ සාමාන්‍ය දැනට නම් ෂේප් එක නිකන් අපිත් එක්ක හොඳට ඉඳලා ෂේප් එකේ අපිට නිකන් කෙලවන්න වගේ යන මේකක් තියෙන්නේ. පොඩ්ඩක් බලමු. මේක මරු. ගින්නක වාහන ඇක්සිඩන්ට් එකක්. අයියන් ගෑන් මෙම්බර්ස් ටිකක් මොකක් හරි කේස් එකක් කරලා තියෙන්නේ. ඒත් ගහලා දාමු ඉක්මනට. බාණ්ඩ දැල් වලින් එන ඇක්ෂන් ටිකක් යනවා. සුපිරියට දෙනවා.
ඔය නම් අකුණක එකක් තියෙන්නේ නිකන් අර ස්පයිඩර් සෙන්ස් වලින් අර අයින් වෙන්න පුළුවන් ඩිෆෙන්ස් කරන්න පුළුවන් එකක්. ඔය මකුළු දැල් තියෙන ඇදලා දාන්න පුළුවන් එකක් අර ෆයිට් වෙන එක. උඹාණ්ඩ ඔය මට සිරි මට කාලා හරි මංගව තියෙනවා මේක ගහලා තියෙනවා දැන් අයින් කරලා තියෙන්නේ. මිසින් ස්පයිඩර් නම් 2012 ආපු එක. ඒක නම් මේ තරම් ඇක්ෂන් නෑ.